තමයි අපි කියන්නේ ප්‍රාග්යිතික කියලා. හරිද? මොකද? ප්‍රාග්යිතික. ඔව් ඒක ප්‍රාග්යිතික කියන්නේ මේ අපි ඉන්න මේ විශ්වවිද්‍යාල සීමාව නෙමෙයි. ඊට වඩා එහා ගිය කාලේ තමයි ඒකට අර ගොඩාක් වැදගත්. සතු ජනයන් කරගත්ත අය. ඒක තමයි ඊට අපි කියනවා මෙතන එනම් ප්‍රාග්යිතික යුගයට අයත් හම්බෙලා තියෙනවා කියලා. හරිද? එහෙනම් එදා තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ ප්‍රාග්යිතික යුගයක් තියෙනවා. ඊට පස්සේ හම්බෙන ඉතිහාසය ඒවා තියෙනවානේ. ඊළඟ ස්ටෙප් එක තමයි අනුරාධපුර යුගය. අනුරාධපුර යුගයේනේ අපිට හම්බෙන අපි දන්න ශිෂ්ටාචාර යුග වලින් අපි දන්න ඉතිහාසයෙන් අන්තිම එක ඒකනේ අනුරාධපුර යුගය. ඒතකොට ඒක පටන් ගන්නෙ විජය රජුරෝ විජය කුමාරයා ඉන්දියාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා මේ ජනාවාස හදාගෙන ඊට පස්සේ පණ්ඩුකාභය කියන කුමාරයා රජ වෙලා ඒ ආපු කතන්දරෙත් එක්කනේ අනුරාධපුර යුද්ධය වෙන්නේ. ඒතකොට ඒ කාල සීමාවේ ඊපස්සේ බුදුදහම ලංකාවට ලැබුණාට පස්සේ බෞද්ධ සංඝාවාස විහාර චෛත්‍ය නිර්මාණය ආරම්භ වෙනවා. එතකොට අපේ බෞද්ධ නටබුන් හම්බ වෙනවා නම් ඒ හැම එකක්ම අයිති වෙන ඉතිහාසම සාධකයේ තමයි අනුරාධපුර යුගය. හරිද? එතකොට අනුරාධපුර යුගයේ අයිති දේවලුත් මෙතන හම්බෙලා තියෙනවා. සෙල්ලිපි තියෙනවා. ඒ සෙල්ලිපි වල සඳහන් වෙනවා අනුරාධපුර යුගයේ දේවල් මෙතන ඉදි වුණා කියලා. මෙතන චෛත්‍ය හදලා තියෙන්නේ ධාතුසේන රජුගේ කියලා තමයි මේකෙන් හම්බෙච්ච අර තියෙන්නේ පොඩි ධාතු තැන්පත් කරපු කරඩු. ඒ කරඩුත් එක්ක තිබිච්ච ලේඛනවල තිබිලා තියෙන්නේ මේක ධාතුසේන රජුව හැදුවා කියලා. ඒ නිසා ධාතුසේන රජුගේ වෙහෙර කියන නමෙන් තමයි මේක නම් කරලා තිබිලා තියෙන්නේ ඉස්සර. එතකොට දාසෙන් වෙහෙර කියලා. මොකද? දාසෙන් වෙහෙර. ඊට පස්සේ තමයි මේ වෙන නම් ඇවිල්ලා අද වෙනකොට කියන්නේ දෙවන ගල කියලා. ඒතර දෙවන ගල කියනවා අර පළවෙනි ගල ලොකුම ගල අරකනේ. මොකද්ද? ඒ නිසා මේක දෙවෙනි ගල දෙවෙනියට තියෙන සයිස් එක දෙවන ගල කියන නම ඇවිල්ලා තියෙනවා. නැත්නම් ඉස්සර අර විදිහට නම තමයි කියලා තියෙන්නේ. අනේ එහෙනම් අනුරාධපුර යුගයේ දේවලුත් මෙතන තිබිලා තියෙනවා. ඒතර ධාන්‍යාකාර හැඩේ හැදුනේ අනුරාධපුර යුගයේනේ. ඒකයි මේක තිබිලා හැමෙච්ච නටබුන් පුරාවස්තු විහාර ලේඛනයි අනුව අපි කියනවා මේක අනුරාධපුර යුගයට අයිති චෛත්‍යයක්. හැබැයි රිපෙයාර් කරලා තියෙනවා ඊට පස්සේ මහනුවර යුගයේදී. ඊළඟට පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රම බාහු රජුරෝ ලියපු සෙල්ලිපියක් තියෙනවා ගලේ අනිත් පැත්තේ. පල්ලවේ. ඒකට බලහන්කෝ ප්‍රාග්යිතික යුගයේ දේවලුත් මෙතන තියෙනවා. අනුරාධපුර යුගයේ නටබුනුත් තියෙනවා. පොළොන්නරු යුගයේ මහා පරාක්‍රම බාහු රජුරෝ කරපු සෙල්ලිපියකුත් තියෙනවා. ඊට හැපැත්තෙන් තියෙන මහනුවර යුගයේදී පළවෙනි විමල ධර්ම සූරිය රජුරෝ ලියපු සෙල්ලිපියක්. එතකොට මේක හැම යුගයකටමයිදී දේවල් තියෙන තැන. දැන් අපි හිතනවා මේක නුවරනේ නුවර කිට්ටුව මාවනැල්ල. අඩ එන මෙතන තියෙනෝනේ මහනුවර යුගයේ දේවල් විතරයි කියලා අපි හැමනේ විශ්වාසයක් තියෙන්නේ. එතකොට මේක හැම තැනක් නෙමෙයි. එතකොට මහනුවරට සම්බන්ධ වුණාට ඉතිහාසය යනවා ප්‍රාග්යිතික යුගයේ දේවල්, අනුරාධපුර යුගයේ දේවල්, පොළොන්නරු යුගයේ දේවල් සහ මහනුවර යුගයේ ඉදිකිරීම මෙතන තියෙනවා. තේරුණාද? අන්නේ වටිනාකම තමයි මෙතන තියෙන්නේ. ළඟදී නම් අර පල්ලෙහා ඉන්න මුස්ලිම් අය ඉන්නේ. ඒගොල්ලෝ ඒ ඉඩම් ටික එහෙම අල්ලගත්තලු මේ ගලත් එක්ක තියෙන වටේ භූමියෙත් නටබුන් තිබිලා තියෙනවා. සෙල්ලිපි, ගල් කණු ඒවා ගොඩක් ඒවා විනාශ වෙලා තියෙනවා. සමහර ඒවා උඩ ගෙවල් හැදිලා තියෙනවා. එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවලු. ඒ නිසා මේ ළඟදී ආපහු මැනලා සීමා ලකුණු කරලා මේ ගලත් එක්ක තියෙන සීමාවක් පන්සලට ලියලා තියෙනවා. කණුත් දාලා තියෙනවලු. ඒ නිසා දැන් ඒ සීමාවේ තමයි පන්සල ඉතුරු වෙලා තියෙන්නේ. දැන් පල්ලෙහා තියෙනවා පන්සල. ඒකේ හාමුදුරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ තමයි පුළුවන් මේ පන්සල බලා ගන්න. ඊළඟට අර නිදන් තියනවා කියලා සමහර අය නිදන් වලට කියලා මේකේ සමහර තැන්වල ගල් බෝර දාලා කැණීම් කරලා එහෙම කරලා තියෙනවා. ඒ නිසා ගොඩක් දේවල් විනාශ වෙලා. චිත්‍ර මහනුවර යුගයේ. එහෙනම් මේ පන්සල හදලා තියෙන්නේ මහනුවර යුගයේදී. ඒ කියන්නේ 1505න් පස්සේ. කවුරුන් රජ කෙනෙක් හදන්නේ නැති. ඒකට මේ චිත්‍ර හැම එකක්මයි තියෙන්නේ මහනුවර යුගයට. ඒකේ තියෙනවා බුදු පිළිමයක්. ඒ බුදු පිළිමේ ඇස් වහගෙන නෙමෙයි ඉන්නේ. අපි අනුරාධපුර පොළොන්නරුව යුගවල අපි දන්නවා බුදු පිළිමේ තියෙන්නේ ඇස් කොහමද? වහගෙන. එහෙම දොයගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ එහෙම. එතකොට ඔයගොල්ලෝ ගිහලා පිස්සු නැටුවට බුදුහාමුදුරන්ට පේන්නේ නැහැ. ඒවට දේවාල වල කොහොමද තියෙන පිළිම? ඇස් අරගෙන මෙහෙම පිහිය තියාගෙන ඉන්නේ. අත් හතරක් විතර තියෙනවා. එතකොට එතන ගිහලා ඔයගොල්ලෝ පිස්සු නටනවාද? නෑ බය වෙලා යන්නේ එතෙන්ට යනකොට. ඇයි? දෙවියෝ ආයුධ තියන් ඉන්නේ ඔයගොල්ලෝ බයයි. අන්නේ බය ඇති කරන්න ඕන වුණාලු වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවන්ගෙන් පස්සේ ආයට. ඒ උපදෙස් අනුව ඊට පස්සේ ආපු චිත්‍ර ශිල්පීන්, කැටයම් ශිල්පීන් නිර්මාණ කරාලු පිළිම ඇස් ඇරිලා තියෙන විදියට. එතකොට බුදුහාමුදුරුවෝ ඉස්සරහා බලන් ඉන්නේ. එතෙන්ට යන කෙනෙක් හිතනවා බුදුහාමුදුරුවෝ අපි දිහා බලාගෙන තමයි ඉන්නේ කියලා. ඇත්තටම එහෙම එකක් නැහැ. ඒකට එතන පිස්සු නටන්න සම්බන්ධ වෙන්නේ නැහැ. චුට්ටක් බය වෙලා තමයි ඉන්නේ. අපි ඒකට කියනවා බිය මුසු භක්තියක් ඇති වෙනවා කියලා බුදු පිළිම දැක්කහම.
තොර අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ බුදු පිළිම දැක්කම ඇති වෙන්නේ සමාධි ගතියක්නේ. බුදු පිළිම දැක්කම නිකන් අපිටත් නිවන් යනවා වගේ. මේක එහෙම නෑ. දැක්කම චුටි බයකුත් ඇති වෙනවා. අන්නේ ලක්ෂණය ගන්න තමයි ඇස් අරගෙන ඉන්න ඉඳ හදලා තියෙන්නේ. ඒක තියෙනවා මේ පිළිම වල මහනුවර යුගයේ ස්ටයිල් එක. මොනවාද? මහනුවර යුගයේ සම්ප්‍රදාය. තොර චිත්‍රවලත් තියෙන්නේ එහෙමයි. අර තීරු වල තමයි චිත්‍ර අඳින්නේ. තීරු ගහලා ඒකෙත් අඳින්නේ. ඒකත් මහනුවර යුගයේ සම්ප්‍රදාය. ඊළඟට ටැම්පින විහාර කියන එකත් මහනුවර යුගයේ සම්ප්‍රදාය. ඊට පස්සේ අපු රජවරු මොකද කළා තියෙන්නේ? ටැම්පින විහාරේ කඩා වැටි සෞත්වේ කියලා හිතාගෙන වටේ වට කරලා ගයක් හදලා තියෙනවා. ඒ නිසා දැන් ටැම්පින විහාරේ තියෙන මේ ගේ ඇතුලේ ඉතින් ආරක්ෂා වෙනවා.